අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන. අද මාතෘකාව විරුද්ධ පක්ෂයේ ශිෂ්‍ය ප්‍රේමය. 2026 වසරේ අපොස උසස් පෙළ විභාගයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය සහ විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන් විවිධ විරෝධතා මතු කරමින් සිටිති. රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අපොස උසස් පෙළ විභාගයේ අගෝස්තුවේ පවත්වනවාට මනාප නැත. විභාගයේ මාස එකහමාරකින් පමණ කල් දමන්නයි සජබ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. අපොස උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට සාමාන්‍යයෙන් මාස 24ක් ලැබෙන නමුත් මෙවර සිසුන්ට ලැබී ඇත්තේ මාස 18ක පමණ කාලයක් බව සජබ අදහසයි. කෙටි කලකින් වේගයෙන් විෂය නිර්දේශ ආවරණය කරන්නට සිදුවීමෙන් සිසුන් මානසික පීඩාවකට ලක්ව සිටින බවත් සජබ කියයි. පාසල් නිවාඩුව අගෝස්තු 7 ලබා දී අගෝස්තු 10 විභාගය ආරම්භ වේ. පාසල අවසන් වී දින දෙකකින් විභාගයට මුහුණ දීමට සිසුන්ට සිදුවීම බරපතල තත්ත්වයක් බව සජබ මතයයි. උදය ගමන් පිළගේ අදහස පරිදි මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 10 ආරම්භ කිරීම අසාධාරණයකි. ඔහු කියන ආකාරයට 2025 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ 2026 අප්‍රේල් 31 බැවින් දෙවන හෝ තෙවන වරට විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගයට සූදානම් වීමට ලැබෙන්නේ දින 133කි. පෙර වසරවල ඔවුන්ට ඒ සඳහා දින 178ත් 198ත් අතර කාලයක් ලැබී තිබේ. ඒ හේතුව නිසා විභාගයේ කල් දැමිය යුතුය. එසේ නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිව තිබේ. දිලිත් ජයවීර යනුත් විභාගයේ කල් දැමිය යුතුය යන අදහසේ පසුවන්නකි. අපොස උසස් පෙළ සිසුන්ට විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට සහ සූදානම් වීමට සිසුන්ට මාස 26ක් පමණ ලැබෙන නමුත් වත්මන් කාලසටහනට අනුව එම කාලයේ මාස කිහිපයකින් අඩුවන බව ඔහු කියයි. එයට අමතරව අයහපත් කාලගුණය සහ ගංවතුර තත්ත්වය නිසාත් අධ්‍යාපනයට බාධා සිදු වූ බව දිලිත් ජයවීරගේ අදහසයි. එහින් අගෝස්තු මාසයේ විභාගයේ පැවැත්වීමට ගෙන ඇති තීරණය නැවත සලකා බලන්නට ඔහු ආණ්ඩුවට යෝජනා කරයි. හේතු කිහිපයක් නිසා ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කාලසටහන 2020 සිට පසුගිය වසර කිහිපය තුළ කිහිප වතාවක් වෙනස් කිරීමට සිදුවිය. 2020-2021 කොවිඩ් වසංගත සමයේ දිගු කාලයක් පාසල් වසා දැමීම, දුරස්ථ අධ්‍යාපනයේ පවතින සීමාකම් සහ සිසුන්ට විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා විභාග කල් දැමීමට සිදුවිය. 2022 ආර්ථික අර්බුදයේදී ඉන්ධන හිඟය, ප්‍රවාහන ගැටලු, පාසල් වසා දැමීම සහ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවීම හේතුවෙන් විභාග කාලසටහන විකෘත වූයේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ උත්තර පත්‍ර අගයන ගුරු වර්ජන හේතුවෙන් පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රමාද විය. එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම කල් යාමෙන් ඊළඟ විභාග දින වෙනස් කිරීමට සිදුවිය. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 සිට සුපුරුදු පරිදි උසස් පෙළ අගෝස්තු මාසයට සහ සාමාන්‍ය පෙළ දෙසැම්බර් මාසයට ගෙනීමට සැලසුම් කළේය. ඒ සඳහා සමහර වසරවල විභාග පරතරය අඩු කරමින් කාලසටහන ක්‍රමයෙන් සකස් කරනු ලැබිනි. ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කළ ගුරු මාර්ගෝපදේශවලට අනුව උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය වන්නේ දින 300කි. 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඉගෙනීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 7 දක්වා පාසල් පැවැත්වෙන්නේ දින 343කි. 2026 අපොස උසස් පෙළ විභාගයට දෙවන වර සහ තෙවන වර පෙනී සිටින සිසුන්ට පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනේ සිට මෙවර විභාගයේ පැවැත්වෙන දිනේ දක්වා පරතරය මාස 4කුත් දින 10කි. එසේ හේයින් 2026 අපොස උසස් පෙළ විභාගයේ පවත්වන දින සංශෝධනය කරන්නට අවශ්‍යතාවයක් පැන නොනගින බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. විභාගයේ කල් දැමීම යනු දරුවන්ගේ ජීවිතත් පසුපසට යාමකි. මෙතෙක් විභාග කල් යාමට හේතු පිරික්සීමේදී ඊට දේශපාලන හේතු සහ ස්වභාවික ව්‍යසන බලපා ඇති බව පැහැදිලිය. ආර්ථික අර්බුදයේ දේශපාලන හේතුවකි. කොරෝනා වසංගතයේදී දේශපාලඥයන් හැසිරුණු ආකාරයත් ජනතාව දනිති. සියල්ලෙහි වන්දිය ගෙවනු ලැබුවේ අපේ දරුවන් විසිනි. විපක්ෂය තවමත් කටයුතු කරන්නේ වරද නිවැරදි කරන්නට නොව ප්‍රශ්නෙන් වක්‍රව වාසි ගන්නටය. පිටපත අනුරකේ දිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.